මෙන්න මේ විදිහට අපි අන්ලොක් බටන් එක වම ලොන්ග් ප්‍රෙස් කරන් හිටියොත් එහෙම මෙන්න මේ විදිහට ග්ලාසස් ටික ඔටෝමැටිකලිම ඇරෙනවා. හායි කොහොමද අපේ EV lovers? ඉතින් ඇත්තටම අද අපි කතා කරන්නේ අලුත් දෙයක්. ඒ තමයි මේකේ වෙන්ටිලේෂන් සිස්ටම් එක ගැන. දැන් මෙතන තියෙනවා අපේ AC පැනල් එක. එතකොට මේ AC කන්ට්‍රෝල් පැනල් එකට ගියාට පස්සේ අපිට දැක ගන්න පුළුවන් කම්ෆර්ටබල් සීට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. AC කන්ට්‍රෝල් කියලා එකක් තියෙනවා. ඉතින් අපි කොකද ඉස්සෙල්ලම බලන්නේ? අපි බලමු ඉස්සෙල්ලාම කම්ෆර්ටබල් ෂීට් කියන එක. එතකොට මේ කම්ෆර්ටබල් ෂීට් කියන එකට ගියාට පස්සේ අපිට පුළුවන් හැකියාව තියෙනවා සීට් වෙන්ටිලේෂන් ඔන් කරන්න ඔන්න ඔය විදිහට පැසෙන්ජර් පැත්තේ තියෙනවා ඩ්‍රයිවර් පැත්තේ තියෙනවා. එතකොට මේකේ ෆෑන් එකේ ස්පීඩ් එක අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. තව ටච් එකක් දුන්නා නම් ඔන්න තටු දෙකයි තියෙන්නේ. ඒ වගේම මේකට තව තටු දෙකක් ඔන්න ඔය විදිහට ඉතුරු කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ පෙතිවල ප්‍රමාණය අනුව ඒකෙන් ප්‍රති කීයක් ඔන්න වෙලා තියෙනවද කියලා පේන එක අනුව ස්පීඩ් එක වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට අපිට ඔෆ් කරගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම ෂීට් එක හීට් කරගන්නත් අපිට හැකියාව දීලා තියෙනවා. එතකොට අපිට සීතලයි නම් මෙන්න ෂීට් හීටර්ස් දාගන්න පුළුවන්. මේ විදිහට දෙකේම අපිට ඔන් කරගන්න පුළුවන්. මේ ඊතල තුනම ඔන් වෙලා තියෙනවා කියලා කියන්නේ ඒකේ උපරිම උෂ්ණත්වයට යනවා. අපිට මේ විදිහට එක එක ඊතලේ අයින් කරගන්න පුළුවන්. මේ විදිහට තමයි අපේ ෂීට් හීටර්ස් වැඩ කරන්නේ. එතකොට දැන් අපි දන්නවා කම්ෆර්ටබල් ෂීට් ඔප්ෂන් එකේ මොනවද තියෙන්නේ කියලා. ඊළඟට අපි යමු AC කන්ට්‍රෝල් එක බලන්න. මේ AC කන්ට්‍රෝල් එකේ මොනවද තියෙන්නේ? දැන් මේ AC කන්ට්‍රෝල් පැනල් එකේ අපිට ඕන මෙන්න මෙහෙම ටච් කරලා මෙහෙම ෆෑන් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන මේ විදිහට AC එකේ එන ස්පීඩ් එක වැඩි වෙනකොට මෙතන මේකේ කලර් එක ටික ටික වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට ආපහු අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අපිට එකවරම මේක ඉක්මනට කූල් කරගන්න අවශ්‍ය නම් මෙතන max කියලා බටන් එකක් තියෙනවා. මේ max කියන බටන් එක එකවර එබුවොත් මොන්න මේ විදිහට max කියන එකට ගිහිල්ලා AC එකේ වේගය වැඩි වෙලා අපිට ලබා දෙනවා. ඒ වගේ මෙතන ඔයාලා දකින්න ඇති ලෝ කියන තත්වයට යනවා. මේකේ අපි සාමාන්‍ය තත්වයට අපි මේක ඔෆ් කරලා බලමු. එතකොට අපි සාමාන්‍ය මේකේ අගයක් තමයි තියාගන්නේ. අපිට මේක මේ අඩු වැඩි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට ටච් කරලා මේ පැත්තට වැඩි කරන්න පුළුවන් 0.5 ගානේ වැඩි වෙනවා. මේ පැත්තට 0.5 ගානේ අඩු වෙනවා. ඉතින් ඒ විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම ඒක ටච් කරලා අල්ලන් හිටපින් දන සමය අර වෙන තැනකට ගියේ. එතකොට මේ වගේ පොඩි ටච් එකක් අපිට මෙතනට දීලා මේ විදිහට අපිට ස්ලයිඩ් කරන්නත් හැකියාව තියෙනවා. එතකොට අපිට easy access තියෙනවා මේ විදිහට. ඔන්න ඔය විදිහට තමයි අපිට මේක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි මේකේ ගිහිල්ලා බැලුවොත් එහෙම ඔයාලට මෙතන පේනවා ඇති සාමාන්‍ය මෙතන icons තුනක් තියෙනවා. එතකොට මේ icons වල අදහස නම් ඔයාලා මේ වෙනකොට දන්නවා ඇති කියලා මම හිතනවා. මෙතන අපිට අපේ කකුල් වලට එයා එකන විදිහට මෙතන මූණ කොටසට හිස කොටසට එන විදිහට මේක අපිට මූණට එන ගමම්ම අපේ මුළු ඇඟටම එන ගමම්ම ඉස්සරහා වින් ස්ක්‍රීන් එකට වෙන්ටිලේෂන් එක එන විදිහට තමයි මේක තියෙන. අපිට ඒක ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි සාමාන්‍ය විදිහට තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපිට මෙන්න මෙතනිනුත් අපිට අඩු වැඩි කරගන්න හැකියාව දීලා තියෙනවා. පහසුවෙන් අඩු වැඩි කරන්න. දැන් මෙතනටම ගිහිල්ලා මෙතන වෙනස් කරන්න ඕනේ. මෙතනින් ටක් ගාලා අපිට අඩු වැඩි කර ගැනීමේ හැකියාවත් මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඒ වගේම මෙතන බටන් එක ඔබාගෙන හිටියනම් ඔන්නෝම අපිට ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඔටෝ දැම්මොත් එහෙම එතනදි සිද්ධ වෙන්නේ මේකේ ෆෑන් ස්පීඩ් එක ඔටෝ ඇඩ්ජස්ට් කරගන්නවා. මේ අදාළ දීලා තියෙන ටෙම්පරේචර් එකට එන්න වඩාත්ම සුදුසු ස්පීඩ් එක හදාගෙන යා වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඒ වගේම මෙතන අයිකන් එකක් තියෙනවා මම ආපහු පෙන්නන්නම්. මෙතන මෙන්න මේ අයිකන් එකෙන් කියවෙන්නේ මම මේක AC එක පොඩ්ඩක් අඩු කරන්නම් සද්ද එන්න පුළුවන් නිසා. ඔන්න ඔය විදිහට මෙතන මේ තියෙන්නේ අපි එයා එක එලියෙන් ගන්නවද ඇතුලෙන් ගන්නවද කියන එක තීරණය කරන බටන් එක. මෙන්න මේ විදිහට දැම්මොත් එහෙම ඔන්න එලියෙන් එයා එක ගන්න එයා. එතකොට අපිට ඔක්සිජන් මදි අවස්ථාවක මේ විදිහට එළිය තියෙන එක ගන්න පුළුවන්. ඊළඟට අපිට සාමාන්‍ය දුම තියෙන තැනක නම් මේ විදිහට ඇතුලෙම වැඩ කරන්න දෙන්න පුළුවන්. ටවුන් ඒරියා එක මේ විදිහට අපි දාගෙන යන්න ඕනේ. අපිට සාමාන්‍ය දුර ගමනක් යනකොට දොරවල් එහෙම ඇරෙන එක අඩු නිසා ඔක්සිජන් ටිකක් වැඩි කරගන්න අපිට පුළුවන් මේක ඔබලා එළිය තියෙන ඔක්සිජන් ටිකක් ගන්න. එතනදී අර වාතයේ දූෂණය වෙලා නැති තැනකදී මේක ඕපන් කරන්න වග බලා ගන්න ඕනේ. ඒ වගේම මේ පැත්තේ තියෙන්නේ අපේ මේ රියර් වින් ස්ක්‍රීන් එක පිටිපස්ස වීදුරුව හීට් කරන්න. ඉතින් මේක හීට් කරගන්න අවශ්‍ය වෙන්නේ ඒකේ මීදුම් වැඳිලා වගේ තියෙනවා නම් අපිට මෙන්න මේ මිරර් එකෙන් පිටිපස්ස බලන්න බෑ. ඉතින් මෙන්න මේ මිරර් එකෙන් පිටිපස්ස බලන්න බැරි නිසා අපිට සිද්ධ වෙනවා මේක අපිට පාවිච්චි කරන්න මේ විදියට ඔන්න බැරි වුණොත් අපි මේක ඔන් කරගන්න ඔෆ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනට මේක පහසුවට දාගෙන තියෙනවා. අපිට මෙතනක් තියෙනවා
ඒකම තමයි මෙතන තියෙන්නේ මම ඒක අර ඇදලා දාගෙන තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපිට මේ පල්ලෙහා තියෙන control panel එකට එන්න ඕන icons මොනවද කියලා වෙනස් කරගන්නත් හැකියාව තියෙනවා. ඒක ගැන අදහසක් ගන්න ඕන නම් මම ඒක ගැන ඉස්සරහට වීඩියෝ එකකින් කියන්නම්. කමෙන්ට් කරලා තිබ්බොත් අපිට ඒක කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ AC එක ගැන කතා කරාට තව icon එකක් මෙතන තියෙනවා. මෙන්න මේ icon එකෙන් අපිට පුළුවන් දේවල් කීපයක් තියෙනවා. මේ automatic defog කියලා තියෙනවා. මේ automatic defog එකේදී තේරුම තමයි මේක අපි on කරලා තිබ්බොත් එහෙම වෙන්නේ. ඒක on කරලා තිබ්බොත් මේ වාහනේ ඇතුලේ humidity එක වැඩි වෙලා මේ glass එකේ මීදුම් බැඳලා තියෙනවා නම් automatically එයා defog එක on කරගන්නවා අපිට voice note එකක් දීලා. ඒ වගේම මෙතන unlock automatic ventilation කියලා තියෙනවා. ඒ කියන්නේ අපි key එක unlock කරද්දී අපේ ventilation එක on වෙලා AC එක on වෙලා තියාගන්නවද කියන කාරණේ මෙතනින් අපිට දීලා තියන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ෆන්ක්ෂන් එක ගොඩක් වැදගත් ෆන්ක්ෂන් එකක්. unlock window lowering ventilation කියන එක. දැන් අපි අවුව තියෙන ස්ථානයක නවත්තලා තිබ්බොත් එහෙම මේකේ ගොඩාක් රස්නේ. ඒ නිසා අපිට මේක ඇතුලේ රත් වෙලා තියෙන වාතය අයින් කරගන්න ඕනේ. ඒක අපිට කරන්න පුළුවන් පහසුම ක්‍රමවේදයකට දීලා තියෙනවා. එතකොට කරන්න තියෙන්නේ අපිට මේකේ key එක අන්ලොක් කරන එක. මේක ඇත්තට මේ ෆන්ක්ෂන් එක ඔන් කරලා තියෙන්න ඕනේ මේක වෙන්න. මේක ඔන් කරලා තියෙද්දි අපි දැන් මේක වාහනේ ලොක් කරලා ඊට පස්සේ අන්ලොක් කරද්දී මේක ලොන්ග් ප්‍රෙස් කරන් ඉන්න ඕනේ. ඒක ලොන්ග් ප්‍රෙස් කරන් ඉද්දි මෙන්න මේ විදිහට ෂටර්ස් ටික ඔක්කොම ඇරෙනවා. මම ඒක එළියනුත් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අපි අන්ලොක් බටන් එක ඔහම ලොන්ග් ප්‍රෙස් කරන් හිටියොත් එහෙම මෙන්න මේ විදිහට ග්ලාසස් ටික ඔටෝමැටිකලිම ඇරෙනවා. ඇරිලා ඇතුලේ වෙන්ටිලේෂන් එක වැඩ කරන්න පටන් ගන්නවා. ඔන්න විදිහට ABC එක ඔන් වෙනවා. ඊළඟට මම ආපහු මේක මේ විදිහට ලොක් කරන්නම්. ලොක් කරනකොට ඔටෝමැටිකලිම ආපහු මේවා ටික වැහිලා යනවා. ඉතින් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට කරගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම මේකේ ඇතුලේ හීට් වෙලා තියෙන වාතය එළියට අරන් යන එක. ඉතින් මම හිතනවා යම්කිසි අදහසක් ඔයාලා ගන්න ඇති කියලා මේ සම්බන්ධයෙන්. ඒ වගේම තව දෙයක් කියන්න ඕන අපි සාමාන්‍ය මේ විදිහට නම් ඉන්නේ අපේ මොකක් හරි වෙන ස්ක්‍රීන් එකක නම් ඉන්නේ AC එක ඔෆ් කරගන්න පුළුවන්. අපිට මේක ලොන්ග් ප්‍රෙස් කරන් ඉඳලා ඔන්න ඔය විදිහට නැති වෙන්න දෙන්න පුළුවන්. ඒ වගේම මෙතන හොම් ප්‍රෙස් කරලා අපිට ඔන් කරගන්නත් පුළුවන්. මෙන්න මෙහෙම ප්‍රෙස් කරා ඔහොම ඔන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතනට බටන් එකක් ගන්න පුළුවන් අර ඔටෝ කියලා තියෙන බටන් එක. ඒක ගන්න කොහොමද කියලා මම වෙන වීඩියෝ එකකින් පෙන්නනවා. ඒක ප්‍රෙස් කරලත් අපිට ඒක කරගන්න පුළුවන්. ඉතින් AC එක ගැන යම්කිසි අදහසක් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලට හිතන දේවල් පහල කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් හැමදාමත් EV lovers එක එකතු වෙලා ඉන්න, subscribe කරලා තියාගන්න. ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක්ම අපි කතා කරමු.